අපි ඒ දවස්වල අය ගොඩක් අලුත් ආටිස්ට්ලානේ. ඒ කියන්නේ සෑහෙන අලුත් සින්දුවක් කොහෙවත් කියලා නැති තරම් අලුත් හරිද? රිද්ම පර්ෆෝම් කරලා තියෙනවා සාමාන්‍යයෙන් දිනේෂ් උයිමායි සින්දු කියලාම නෑ ඇත්තට. ඒ වුණාට සින්දු කීපයක් තියෙනවා අපි හදාගත්තු අපේ සින්දු ඔය සාමාන්‍යයෙන් YouTube ඔය දිනේෂ් මේ කොළඹ ආපු මුල් කාලේද ඒ කියන්නේ? නෑ දින්න කොළඹ එන්නේ මට අවුරුදු මතක නැහැ 2015 14 විතර වෙන්නේ නැති. අර දින්න කියලා තිබුණා මම මෙහෙම ආවා කියලා කොළඹ. ඔය දැන් දින්නයිමයි හම් වෙන්නේ මියුසික් කවර් එකේ. මාත් මියුසික් කවර් එකට ගියා ඉගෙන ගන්න. ඒ දවස්වල දින්න ඉගෙන ඉවරයි ඒත් ඒකේ වැඩ කරනවා ස්ටුඩියෝ එකේ ඉන්නවා. එහෙම මේ ඔය ඒකේ තමයි මනෝ එලා ලහිරෝ එලා අපි ගොඩක් කට්ටිය හම් වෙන තැන එතන. මේ ඒ වුණාට ඒ කාලේ ඔය අලුත් ආටිස්ට්ලාට පර්ෆෝම් කරන ප්ලැට්ෆෝම් එකක් නැහැ. කොන්සර්ට්ස් තියෙනවා ලංකාවේ ලොකු ආටිස්ට්ලාගේ හොඳ කොන්සර්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒත් අලුත්ෙන් එන ආටිස්ට් කෙනෙක්ට no platform to perform. ඉතින් ඒ වුණාට අපි ජොලියට ගිටාර ගහලා සින්දුවක් කියලා ඉතින් පොඩි අතල්ලා ගන්න ආසයිනේ සින්දුවක් හදුවා මේක කියන්නේ. අන්න එහෙම එකක් එකපාරක් අපි ජොලියට ගල්ලා බලමු කියලා අපේ ඔය මාතර තියෙන අපේ මගේ ෆැමිලි එකේ රෙස්ටොරන්ට් එකක් ඩච්මන් ස්ට්‍රීට් කියලා. අර ඕකේ කරමු ගිග් කරමු මේකේ ගිග් එකක් කරමු. ඉතින් සරිත් සුරිත් කියන්නේ ජගත් අංකල් එක්ක සෑහෙන අපි මගේ ලොකු හිස්ටරියක් තියෙන මාත් අතර අපි හොඳ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා. ඉතින් ඒ කට්ටියත් එන්නම් කිව්වා ප්ලේ කරන්න. ඒකත් ඒ බෑන්ඩ් එකත් එක කාංචනා නංගිත්තා වේදා බැකින් වෝකලිස් කෙනෙක් කැරියට ආවා. ඒ කියන්නේ අපේ පළවෙනි නාටකෙම හිටිය කාංචනා එතකොට. ඒ වුණාට අර එහෙම අපි ජොලියට ප්‍රැක්ටිස් කරලා අර නිකන් ඇත්තට ඒක අර ගම් අර යාළු සෙට් එකතු වෙලා පොඩි අර මේ මොනවද මේ අර ඉස්කෝලේ කරන්නේ පොඩි එකක් සම්ද අපි මෙහෙම එකක් කරනවා කියලා එහෙම වෙච්ච වැඩක්. එතකොට ඒ වෙලේ කිසිසේත්ම ඇත්තට කන්ටිනියු කරනවා වගේ බලාපොරොත්තුවක කරපු දෙයක් නෙවෙයි. හැබැයි කරන වැඩේ අපි මෙහෙම කරමු පොඩි බල්බ් බැල් ටික සහ ওই බල්බ් බැල් කොහොමත් අපි රෙස්ටොරන්ට් එකේ තියෙනවා සෑහෙන දාලා ඇදලා. ඉතින් ඒකට අපි පැදුරු ගෙනල්ලා පැදුරු දාමු. පොඩි පැදුරු පාටි එකක ඉඳන් අපේ සින්දු අහන විදියට අපි වැඩේ කරමු. අර එහෙම සිතුවිලි ටිකක් මැත්තේ තමයි ඒක හැදුනේ.